හිතන්නකෝ මෙහෙම. කෙනෙක්ට ඕන කරන්න හැමදේම නෑ. හීනෙන්වත් හිතා ගන්න බැරි තරම් දේවල් යාට තියෙනවා. කෝටි ගානක සල්ලි, බලය, ලෝකෙම දන්න නමක්. ඒත් එයා තවත් සල්ලි ටිකක් හොයන්න ගිහින් අර තියෙන හැමදේම පරදෝඩ තියෙනවා. ඇයි කෙනෙක් මෙහෙම අවධානමක් ගන්නෙ? ඇත්තටම මේක තමයි සල්ලි ගැන තියෙන තේරුම් ගන්න අමාරුම අමුතුම ප්‍රශ්නයක්. දිනලා ඉවර මිනිස්සු ඇයි තාමත් දුවන්නේ? අද අපි මේ විග්‍රහයෙන් හාරලා බලන්න යන්නේ ඔන්න ඔය ගැන. හොඳයි. අර ප්‍රශ්නෙට උත්තරي හොයාගන්න අපි යමු නියම කතාවකට. මේක නම් ෆිල්ම් එකක් වගේ. මේ කතාව රජත් ගුප්තා ගැන. කැල්කටාවේ දුප්පත්කමේ අන්තිම පතුලේ ඉඳලා ලෝකේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම තැනකම ගියපු මිනිස්සෙක්. එයාගේ කතාව ඇත්තටම ඇඟ කිලිපොලා යන එකක්. බලන්නකෝ. රජත් ගුප්තා කියන්නේ ඇත්තටම බිඳුවේ ඉඳන් පටන් ගත්ත කෙනෙක්. එයාට පරම්පරාවෙන් ලැබුණු කිසිම දෙයක් තිබුණේ නැහැ. පොඩි කාලෙදිම අම්මයි තාත්තයි නැති වෙලා අනාථයෙක් වෙලා. හැබැයි එයා තමන්ගේම උත්සාහයෙන් දක්ෂකමෙන් නැගිට්ටා. කොච්චරද කියනවා නම් එයා මැකින්සියන් කම්පැනි කියන ලෝක ප්‍රසිද්ධ සමාගමේ CEO තනතුරටමපත් වුණා. මේක ඇත්තටම හීනයක් සැබෑවීමක් කියන්නේ නිකම් නෙමෙයි. ඔන්න 2008 වෙනකොට රජත් ගුප්තා කියන්නේ ඩොලර් මිලියන 100කට වඩා වැඩි වත්කමක් තිබ්බ සුපිරි කෝටිපතියෙක්. ඒ කියන්නේ අපේ සල්ලි වලින් නම් කෝටි 10 ගාණක්. සරලවම කිව්වොත් එයා සල්ලි කියන ගේම් එක දිනලා ඉවරයි. ඕනම සැප සම්පතක්, ගෞරවයක්, බලයක් ඒ හැමදේම එයා ළඟ තිබුණා. ඒත් පුදුමම දේ කියන්නේ අර කිසිම දෙයක් යාට ඇති උනේ නෑ. ඩොලර් මිලියන 100ක් තියාගෙනත් යාට හිතුණා මට මීට වඩා ඕන කියලා. මෙන්න මෙතන තමයි කතාවේ භයානකම හැරෝම් ලක්ෂය තියෙන්නේ. දිනලා ඉවර කෙනෙක් ඇයි තවත් තරඟ කරන්න හදන්නේ? එයාට මිලියනපතියෙක් වෙලා මදි වුණා. එයාට ඕන උනේ බිලියනපතියෙක් වෙන්න. ඒ කියන්නේ ඊළඟ ලෙවල් එකට යන්න. මේ ආසාව නිසා එයා තමන්ගේ මුළු ජීවිත කාලයේම මහන්සියෙන් ගොඩනගාගත්ත හැමදේම නම, නිදහස, සල්ලි ඔක්කොම පරදුවට තිබ්බා. එයා ඉන්සයිඩර් ට්‍රේඩින් කියන බරපතල මූල්‍ය වංචාවකට අහු වුණා. අන්තිමේදී ලෝකයක්ම ගලු කරපු ඒ මිනිස්යාගේ ගමනේ නැවතුනේ හිරගෙදරින්. ඉතින් රජත් ගුප්තාගේ කතාව අපිට පෙන්වන්නේ තනි මිනිස්සෙක්ගේ වැරද්දක් විතරක් නෙවෙයි. නෑ. මේකෙන් අපිට ඊට වඩා ගැඹුරු දෙයක් කියලා දෙනවා. ඒ තමයි කවදාවත් ඇති නැහැ කියන භයානක මනෝවිද්‍යාව. ඇයි මිනිස්සු Tamanට ඇත්තටම ඕන නැති දේවල් වෙනුවෙන් Tamanට තියෙන වටිනාම දේවල් පවා නැති කරගන්නේ? මේක තේරුම් ගන්න නියම කතාවක් තියෙනවා. දවසක් ලෝක ප්‍රසිද්ධ ලේඛකයෝ දෙන්නෙක් කර්ට් වොනගට් සහ ජෝසප් හෙලර් බිලියනපතියෙක්ගේ පාටියකට යනවා. ඉතින් වොනගට් හෙලර්ට පෙන්නලා කියනවා අන්න අර ඉන්නේ මේ පාටිය දෙන මිනිස්සයා. එයා එක දවසකින් හොයන සල්ලි ඔයාගේ අර ජනප්‍රියම පොතෙන් ඔයා මුළු ජීවිත කාලෙටම හොයපු සල්ලි වලටත් වඩා වැඩි කියලා. එතකොට හෙලර් දීපු උත්තරේ තමයි පුදුම. එයා කිව්වා ඒක ඇත්ත. ඒත් මට දෙයක් තියෙනවා එයාට කවදාවත් ලැබෙන්නේ නැති. ඒ තමයි ඇති කියන හැඟීම. බලන්න. මේක තමයි රජත් ගුප්තාට තේරුම් ගන්න බැරි වුණු දේ. එයා ළඟ තිබුණු දේවල් දිහා බලන්නකෝ. කීර්තිය, බලය, නිදහස, ඩොලර් මිලියන 100ක් මේ කිසිම දෙයකින් අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඒත් මේ හැමදේම එයා පරදුවට තිබ්බේ මොකටද? තව ටිකක් සල්ලි වලට. එයාගේ ජීවිතේට කිසිම වෙනසක් කරන්නේ නැති සල්ලි ටිකක් වෙනුවෙන් එයා හැමදේම නැති කරගත්තා. මේක කොච්චර භයානක හුවමාරුවක්ද? පිස්සුවක් වගේ නේද? මේකට එක ලොකු හේතුවක් තමයි ඉලක්ක කණු හෙල්ලෙන එක. ඒ කියන්නේ එක ඉලක්කයකට ගියාම ඒකින් සතුටු වෙනවා වෙනුවට ඊට වඩා ලොකු ඊළඟ ඉලක්කය දිහා බලන එක. හිතන්නකෝ ලක්ෂයක් හෙව්වම ලක්ෂ 10ක් ඕන වෙනවා. ලක්ෂ 10 හෙව්වම කෝටියක් ඕන වෙනවා. කෝටියක් හෙව්වම කෝටි 10ක් ඕන වෙනවා. මේ විදිහට ඉලක්ක කණු දිගින් දිගටම ඉස්සරහට යනකොට මම දින්නා කියලා හිතන තැනක් කවදාවත් එන්නේ නැහැ. සතුට හැමදාම අනාගතයට කල් යනවා විතරයි. මේකට සම්බන්ධ අනෙක් ලොකුම උගුල තමයි සමාජ සංසන්දනය. ඒ කියන්නේ තමන්වට ඉන්න අය එක්ක සෝෂල් මීඩියා වල දකින්න අය එක්ක සසඳලා මැනගන්න එක. මේක නම් හරිම භයානක උගුලක්. ඇයි දන්නවද? ප්‍රශ්නේ තියෙන්නේ මේ සල්ලි හබාගෙන යන තරඟයට ඉවරයක් සිවිලිමක් නැහැ. කොච්චර සල්ලි හෙව්වත් Tamanට වඩා සල්ලි තියෙන තව කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවමයි. ඒ නිසා අනිත් අය එක්ක සසඳන්න ගියොත් ඒක කවදාවත් දිනන්න බැරි තරඟයක්. කවදාවත්ම. ලාස් වේගස් වල කැසිනෝ එකක වැඩ කරන කෙනෙක්ගෙන් කෙනෙක් අහලා තියෙනවා මේක ඇතුලේ දිනන්නේ කොහොමද කියලා. එයා දීපු උත්තරේ තමයි කැසිනෝ එකකින් දිනන්න තියෙන එකම ක්‍රමය ඇතුළුන ගමන්ම ආපහු එළියට යන එක. අනිත් අය එක්ක සල්ලි වලින් සසඳන ගේම් එකත් ඔන්න ඔය වගේමයි. ඒක දිනන්න තියෙන එකම විදිය තමයි ඒ ගේම් එකට ඇතුල් නොවි ඉන්න එක. එහෙනම් මේකට විසඳුම මොකද්ද? විසඳුම තමයි ඇති කියන එකේ බලය තේරුම් ගන්න එක.
නතර කරන්න ඕන තැන දැනගන්න එක දුර්වලකමක් නෙවෙයි. ඒක මහා බුද්ධිමත්කමක්. ඇත්තට මේක සුපිරි බලයක්. ඇති කියලා හිතන එකේ තේරුම අඩුවෙන් සෑහීමකට පත් වෙනවා කියන එක නෙවෙයි. ඒකේ තේරුම තව ඕන කියලා දුවලා ගිහින් අන්තිමේදී රජත් ගුප්තා වගේ පසුතැවෙන තැනකට යන එකෙන් තමන්මම බේරගන්න එක. මේක හරියට අපි කෑම කනවා වගේ. බඩ පිරුණම අපි කන එක නවත්තනවනේ නේද? මොකද අපි දන්නවා තවත් කෑවොත් වෙන්නේ අමාරුවේ වැටෙන එක කියලා. ඒත් සල්ලිවලදී මිනිස්සුයේ සීමාව පනිනවා. අපි හැමෝම මතක තියාගන්න ඕන මේ ලෝකයේ මිලකරන්න බැරි සල්ලිවලට වඩා අතිශයින්ම වටිනා දේවල් තියෙනවා. අපේ කීර්තිනාමය, අපේ නිදහස, අපේ පවුලේ අය සහ යාළුවෝ, ආදරය, සතුට මේවා තමයි ඇත්තටම ජීවිතයක් පොහොසත් කරන්නේ. මේ වගේ දේවල් කවදාවත් කොච්චර ලොකු මුදලක් හම්බ වෙනවා කිව්වත් අනතුරේ දාන එක නම් වටින්නේ නැහැ. ඉතින් මේ පසුතැවීමේ උගුලෙන් බේරෙන්නේ කොහොමද? කරන්න ඕන ප්‍රධාන දේවල් 3යි. 1. Tamanගේ ඉලක්ක කණු එක දිගට ඉස්සරහට යන එක නවත්ත ගන්න එක. 2. අනිත් අය එක්ක සසඳන කවදාවත් දිනන්න බැරි තරගෙන් අයින් වෙන එක. 3. Tamanට ඇති කියන තැන මොකද්ද කියලා Tamanම තීරණය කරන්න එක. ඒක වෙන කෙනෙක්ට තීරණය කරන්න දෙන්න බෑ. ඉතින් අද මේ විග්‍රහයේ අවසානයේ අපි හැමෝටම හිතන්නට ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. කෙනෙක්ගේ ජීවිතේ ඇති කියලා හිතන තැන කොතනද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් හොඳයි. මොකද ඒ උත්තරය ඇතුලේ තමයි ඇත්තම සතුටයි මූල්‍ය නිදහසයි කියන දෙකම හැංගිලා තියෙන්නේ.